තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම අපේ දහම් පණිවිඩයන් ශ්‍රවණය කරන හැම දෙනාටම උතුම් පාරමී ගුණයන් වැඩේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනාවන් කරනවා. අපි කතා කරන මාතෘකාව බොහොම ගැඹුරු එකක් වුණත් අපි උත්සාහයක් හැටියට බොහොම සරලව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන කාරණාවක්. ඒ තමයි තථාගතෝ තතතං ආගතෝ තතතං ගතෝ. මෙයින් දක්වන්නේ බුදුන් වහන්සේගේ ඇත්ත ලෙසම අවබෝධ කළ බව කියන කාරණාව. ජීවිතය කියන්නේ අපි හිතන විදිහටම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අපේ සැලසුම් වෙනස් වෙද්දි, දේවල් අපේ පාලනයෙන් ගිලිහෙද්දි අපිට ලොකු කලකිරීම, ගැටීම් ඇති වෙනවා. ලෝකයේ 100% අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. පාලනය කළ නොහැකි දේ ගැන සටන් කරන එක හරියට හුළඟට වැට බඳිනවා වගේ කාරණාවක්. ඒක ඔබේ මනස වගේම කයත් වෙහෙස කරවන, ලෙඩ කරවන නිෂ්ඵල උත්සාහයක් විතරයි. ඔබට පුළුවන් දැන් ඒ ගැටීම නතර කරන්න. යථාර්ථය අවබෝධ කරගෙන ඒ පවතින විදිහටම බාර ගන්න පුරුදු වෙන්න. වෙනස් වීම දරා ගන්න, උපේක්ෂා සහගත සිතක් ඇති කරගන්න. ඒ ඔබේ ජීවිතයේ කිසිම කුණාටුවකට හොලවන්න බැරි විදිහේ දෙයක් වෙයි. ඇත්තම නිදහස නැත්නම් නිවීම තියෙන්නේ දේවල් වෙනස් කිරීමට දරූ වෙහෙස අතහැරලා පවතින හැටි අවබෝධ කර ගැනීම තුළයි. එයයි උතුම් තථාගතයන් වහන්සේගේ සත්‍යම වූ දහම් පණිවිඩය. නුවණින් සත්‍ය සොයා යන්නට හැම දිනාටම කුසල් දහම් වැඩෙන්නට ආශිර්වාද කරනවා. සියලු සැනසීමට පාරමී පිරේ හැම දිනාටම තෙරුවන් සරණයි.